අයිබෝවන් හැමෝටම ගොඩක් දවසකින් මම බ්ලොග් එකක් අරගෙන ඔයාලා අතරට ආවේ නැහැ නේද? ඇත්තටම මේ දවස් ටිකේ මගේ ජීවිතේ ටිකක් වෙනස්ම විදිහකට ගෙවන කාලයක්. ඒ නිසාම කැමරා එකක් අරගෙන බ්ලොග් එකක් කරන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ. ෂෝට් වීඩියෝස් දැම්මට විශේෂයෙන් මේ දවස්වල මම මගේම පොඩි ලෝකෙක ජීවත් වෙනවා වගේ තමයි මට දැනෙන්නේ. මොකද මේ මගේ ජීවිතේ මට කවදාවත් අමතක නොවන ලස්සන කාලයක්. මේ දවස්වල අපේ ජීවිතේට ලොකු වෙනසක් වෙමින් තියෙනවා. මට දැන් ගර්භණී සමය අන්තිම දවස් ගත කරන්නේ. ඒ නිසා සමහර දවස්වලට හිතෙනවා කැමරාවත් එක්ක හැමදේම ඔයාලා එක්ක ෂෙයා කරගන්නත් ඕනේ කියලා. තවත් සමහර දවස්වලට මට ඕනේ කිසිම දෙයක් ගැන නොහිතා මගේම පුංචි ලෝකයකට වෙලා ඉන්න. අද මට හිතෙන මේ ලස්සන කාලේ ඔයාලත් එක්ක ටිකක් ෂෙයා කරගන්න ඕනේ කියලා. මගේ දවස කොහොමද ගෙවෙන්නේ මේ දවස්වල මට දැනෙන දේවල් පොඩි වෙනස්කම්. ඒ හැමදේම අද vlog එකෙන් ඔයාලට අරගෙන ඉන්න හිතුවා. ඉතින් ගොඩ දවසකින් අපි එකට vlog එකක් බලන නිසා අද vlog එක ටිකක් දිගට අරගෙන යමු. අන්තිම වෙනකම් මාත් එක්ක ඉන්න. උදේ වරුව මම පටන් ගන්නේ බුදු සාදු වැඳලා තමයි. ඉතින් මට වීඩියෝ කරගන්න නම් බැරි වුණා. මොකද මම හිතපු ගමන් මේ vlog එක කරන්න හිතුවේ. මම හැම උදයක්ම පටන් ගන්නේ වතුර වීදුරුවකින් තමයි ඉතින්. මම ඉතින් මුල ඉඳන්ම තේ, කිරි, කෝපි මුකුත් බොන කෙනෙක් නෙමෙයි. බණ්ඩි අම්මා කෙනෙක් වුණත් උදේම වොෂ් කරන් කෑම තමයි කන්නේ. මුලින්ම ඇඟට ගන්න කෑම ටික තමයි. ඉන්න ගමන් ඉතින් එල කිරි පොඩක් දවල් වරුවට හවස් වරුවට ගන්න බොන්න ඉතින් මම අමතක කරන්නේ නැහැ. ඔය ඉතින් පේනවනේ මගේ ලෝකේ තියෙන්නම දැන් බබාය ගැනමයි. බබා ගැනම තමයි හැම වෙලේම හිතන්නේ. එයාගේ වැඩත් එක්ක තමයි මේ දවස් ටික ගෙවෙන්නේ. ඉතින් ඔය අතරෙම මට පොඩ්ඩක් හිතුණා එළියට යන්න ඕන කියලා. දැන් ගර්භණී නිසා වැඩි මහන්සි වෙන්නෙත් නැතුව පොඩක් ඇවිදින්නත් එක්ක අපි බීච් එකට ගියා. ඒ වගේම අපි පුංචි බබා වෙනුවෙන් හදන බබාගේ රූම් එකට ඕන කරන බඩු ටිකක් ගන්න අද අපි ගියා. ඉතින් අර vlog එකේ අපි බීච් එකට ගියපු විදිහ බබාගේ රූම් එකට ඕන කරන දේවල් බලලා ගත්ත විදිහ ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් පළතුරු ටිකක් ගන්න අමතක කරේ නැහැ. මොකද මම ගොඩක් කැමති ඇවකාඩෝ වලට. ඇවකාඩෝ ගන්න තමයි මට ඕනේ. හස්බන්ඩ් නම් ඉතින් හැම වෙලේම කියන්නේ හැම පළතුරක්ම ගන්න කියලා. ඒවලට මම කන්න කැමති අනිකට දෙකේ තමයි. ඕනේ ඉතින් අපේ පුංචි බබා වෙනුවෙන් හදන බබාගේ රූම් එකට ඕන කරන බඩු ටික ගන්න තමයි මේ යන්නේ. ඔන්න ඉතින් දැන් තමයි අපි බීච් එකට ආවේ.
අපේ පුංචි පැටියා එන්න කලින් අපි ලෑස්ති වෙන මේ පුංචි දේවල් ඔයාලා එක්ක ෂෙයා කරගන්න මම හරිම සතුටින්. ඉතින් අද අපේ පුංචි vlog එක මෙතනින් ඉවරයි. අද අපිත් එක්ක vlog එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ vlog එකකින් ආයෙත් ලස්සන දවසක් එක්ක හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි.